ඔන්න අද අපි හැමෝම මේ පන්සල් යන්න තමයි හදන්නේ. මොකද අද හරියටම ඇසළ පොය දවස. හැබැයි ඉතින් අපි ඉන්නේ ගෙදර නෙවෙයි නිසා අපි මේ යාළුවෝ කට්ටිය එකතු වෙලා පන්සල් යන්න තමයි හදන්නේ. මේ ඉතින් අපි ලෑස්ති වෙලා හොස්ටල් එකෙන් එළියට යන ගමන්. මේ තියන්නේ අපේ හොස්ටල් එක. එතනින් එළියට ආපු ගමන්ම අපිට සීනි සම්බල් බනිස් දන්සලක් හම්බුණා. අපි ඉතින් ඒ දන්සලනුත් කෑවා. කාලා ඉවර වෙලා අපි මේ ගාලු පාරට පයින් ආවා. අපි මේ පන්සල් යන්න ඉති වෙලාව හවස 5ට වගේ නිසා අපි හිතුවේ මේ ළඟ පයින් යන්න පුළුවන් පන්සලකට යන්න. ඒ නිසා ඉතින් අපි මේ ගාලු පාරේ පයින් යන්න පුළුවන් දුරක තියෙන සොයිසාරාමයේ කියන පන්සලට තමයි යන්න හදන්නේ. මේ පන්සලේ අපි කලින් ගිහපු දවසක දැක්ක විශේෂත්වය තමයි කොච්චර පොය දවසක් වුණත් වැඩි සෙනග නැහැ. නිදහසේ බුදුන් වඳින්න පුළුවන්. පන්සල තියෙන පාරෙන් එහා පැත්තේ නිසා අපි මේ මෙතන කලර් ලයිට් එක ළඟට ආවේ පාරෙන් එහා පැත්තට පනින්න. හැබැයි පොය දවස නිසා කලර් ලයිට් වැඩ කරේ නැහැ. අපි ඉතින් වාහන නැතිලා බල ටක් ගාලා පාර නම් පැනගත්තා. මෙතන සොයිසාපුර ඊට පස්සේ වහු කරන් යද්දි අපිට පන්සලට යන්න පුළුවන්. ඊට කලින් අපි පන්සල් ළඟ තිබ්බ මෙන්න මේ කඩෙන් මලුයි හඳුන් කූරු එකකුයි ගත්තා. ඔන්න ඉතින් අපි පන්සල ඇතුළට ඇවිල්ලා ඉස්සෙල්ලාම චෛත්‍යයට තමයි යන්නේ. මේ වෙලාව හවස 5:00 වගේ ඇති. ඒත් පේනෝනේ පන්සලේ මහ ලොකු සෙනඟක් නැහැ. හරිම නිදහස්. ඒ වගේම මේ පන්සලේ ගොඩක් ඉඩ තියෙනවා. චෛත්‍ය තියෙන්නෙත් මෙන්න මෙහෙම උඩ. ඒ වගේම එහා පැත්තේ බුදු පිළිමයකුත් තියෙනවා. ඒකත් තියෙන්නේ උඩක. මේ ඉතින් අපේ යාළුවෝ කට්ටිය මල් පූජා කරපු වෙලාවේ. ඊළඟට අපි ආවේ බෝධිය ළඟට. මෙතන බෝධිය ළඟ නම් එළියේ බංකු කීපයකුත් තියෙනවා වාඩි වෙලා ඉන්න. වැඩි සෙනඟක් හිටියෙම නැහැ. ඇත්තටම හරිම නිදහස්. අපි බෝධියටත් මල් පූජා කරලා ඉවර වෙලා බෝධියේ පෑන් කලවලින් නෑවුවා. ඒ වෙලාවේ ඉර බැහැගෙන යනවත් එක්ක පන්සල ඇත්තටම මාරම නිදහස් ඒ වගේම ලස්සනයි. ඊට පස්සේ ඉතින් අපි අතන කඩෙන් ගතපු හඳුන් කූරුත් පත්තු කරා. මේ තමයි අර මම කලින් කිව්ව බුද්ධ රූපේ. මේ බුද්ධ රූපේ තියෙන්නේ පාර පැත්තට මූණලා. මේ තියෙන්නේ ගාල්ල කොළඹ ප්‍රධාන පාර. මේ අර අපි කලින් ගිහපු චෛත්‍ය. ඊට පස්සේ අපි මේ බුදුගෙට ඇවිල්ලා නිදහසේ වාඩි වෙලා ඉතින් බුදුන් වැන්දා. මේ වීඩියෝ එකේ ඇහෙන සද්ද නම් ඔයාලට ඇහෙනවා ඇති. මෙතන තියෙන බෝධිය ළඟ තනි කරම ඉන්නේ ගිරව් විතරයි. මේ හවසේ ගිරවුන්ගේ සද්ද තමයි ඔය ඇහෙන්නේ. ඒ වගේම මෙතන අපි 6:00 වගේ වෙනකන් හිටියා. ඒ වෙලාවේ පන්සලේ ලයිට් දාලා ඇත්තටම ලස්සනයි. ඒ වගේම නිදහස්. ඊට පස්සේ ඉතින් අපි හිමිහිට හොස්ටල් එකට එන්න තමයි ආවේ. අපි මේ කීකේ එන්නේ ඇත්තටම කොළඹ ලස්සන රැට කියලා. ඊට පස්සේ මෙතන අපේ හොස්ටල් එකට හැරෙන පාර ළඟ තියෙන බෝධියට යන්න අපිට ක්ෂණික සිතුවිල්ලක් ආවා. ඊට පස්සේ ඉතින් අපි එතන බෝධිය ළඟටත් ඇවිල්ලා ආයේ බුදුන් වැන්දා. එතන ලොකුවට පන්සලක් වගේ නෑ කියලා අපි හිතුවට එතනත් ගොඩක් ඉඩ තියෙනවා. ඒ වගේම ওই ඝනදිව්‍යන්ගේ හිම දේවාල කීපයකුත් තියෙනවා. ඊට පස්සේ මෙන්න මෙතන මේ බෝධියේ උඩින් නගින්න පඩිපෙලක් තියෙනවා. අපි ඉතින් එතනටත් නැගලා බැලුවා. එතන තියෙන්නේ පොඩි චෛත්‍ය වගේක්. ඊට පස්සේ නම් වෙලාව රෑ 7 වගේ වුණ නිසා අපි ඉක්මනට මේ හොස්ටල් එකට එන්න තමයි ආවේ. ඔන්න ඉතින් අපි හොස්ටල් එකටත් ආවා. මේ තියෙන්නේ රෑට අපේ හොස්ටල් එක. ලස්සනයි නේද? එහෙනම් ඉතින් කමෙන්ට් එකක් දාගෙන යන්න. අය අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. බයි.